සුබ දවසක් හැමෝටම. අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ මේ දවස්වල ලංකාවේ ශීඝ්‍රයෙන් පැතිරෙන ඩෙන්ගු රෝගය ගැන විස්තර. ඔයාලා නොදන්න ගොඩාක් කරුණු මේ වීඩියෝ එකේදී සාකච්ඡා කරනවා. වීඩියෝ එක ඉවර වෙනකන් මාත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. අපි එහෙනම් බලමු මොනවද මේ ඩෙන්ගු ගැන ඔයාලා විශේෂයෙන් දැනගන්න ඕනේ කරුණු කියලා. ඩෙන්ගු කියලා කියන්නේ ෆ්ලේවි වෛරස් කියන වෛරස් කාණ්ඩයට අයත් වෛරසයක් මගින් හටගන්නා රෝගයක්. මේ වෛරසය ප්‍රධාන වශයෙන් පතුරවන්නේ ඊඩිස් ඊජිප්ටයි සහ ඊඩිස් ඇල්බෝපික්ටස් කියන මදුරු විශේෂ මගින්. මෙම වෛරසය පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වෙන්නේ ආසාදිත මදුරුවෙක්ගේ කේටය මගින්. ඩෙන්ගු ආසාදිත මදුරුවෙක් අපිට දෂ්ට කරාට පස්සේ ඒ මදුරුවාගේ තියෙන කේටයවල තියෙන වෛරස් අපේ ඇඟ ඇතුළට ඇතුල් වෙලා තමයි මේ රෝගය හටගන්නේ. මේ රෝගය පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ආසාදිත මදුරුවෙක් මගින් මෙම වෛරසය අපේ ඇඟ ඇතුළට ඇතුල් වුණාට පස්සේ පළමු දින කිහිපයේදී මේ වෛරසය නිහඬව අපේ ශරීරය තුළ ගුණනය වීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ මුල් කාලේ අපිට කිසිම රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැහැ. නිහඬව අපේ ශරීරය තුළ මේ වෛරසය ගුණනය වීම තමයි සිද්ධ වෙන්නේ. මේ කාලයට අපි ඉන්කියුබේෂන් පීරියඩ් එක කියලා කියනවා. මේක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන්න පුළුවන්. මේ විදිහට අපේ ඇඟ ඇතුලේ මේ වෛරස් එක ගුණනය වුණාට පස්සේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් මේකට ප්‍රතිචාර දක්වනවා. මේ වෛරස් එකත් එක්ක ඝට්ටනයක් ඇති වෙනවා. අන්න ඒ අවස්ථාවේ අපිට රෝග ලක්ෂණ පෙන්වීම සිද්ධ කරනවා. සාමාන්‍යයෙන් ඩෙන්ගු රෝග ලක්ෂණ විදිහට අපිට අධික උණ, හිස රදය, මස් පිඩු, සන්ධි ආශ්‍රිත වේදනාව, ඇස් යට ඇතිවන වේදනාව මෙන්න මේ වගේ රෝග ලක්ෂණ දක්වන්න පුළුවන්. ඒ වගේම සමහර පුද්ගලයන්ගේ රත් පැහැ පැල්ලම් ඇතිවීමත් දක්නට තියෙනවා. ඔබට යම් උණ රෝගී තත්වයක් වැළඳුනොත් උණ දින 2කට වඩා පවතිනවා නම් ඔබ අනිවාර්යෙන් වෛද්‍යවරයෙකු මුණ ගැසිය යුතුයි. ඔබ වෙනත් පැරසිටමෝල් හැර වෙනත් කිසිදු ආකාරයක ඖෂධයන්ගෙන් වැළකීම වඩාත් යෝග්‍යයි. මොකද සමහර ඖෂධ වර්ග ඩෙන්ගු වල සංකූලතා ඇති කරන්න හේතු වෙන්න පුළුවන්. ඩෙන්ගු රෝගයේ සංකූලතා විදිහට අපිට ඩෙන්ගු හිමොරැජික් ෆීවර් එහෙම නැත්නම් ඩෙන්ගු රක්තපාත තත්ත්වය හඳුන්වන්න පුළුවන්. සාමාන්‍ය රෝග ලක්ෂණ ඇති වෙලා දින 4කට විතර පස්සේ එකවරම උණ අඩු වෙනවා නම් එහෙම නැත්නම් උණ නැත්තටම නැති වෙලා යනවා නම් ඒ අවස්ථාවේ අපි වඩා සැලකිලිමත් විය යුතුයි. මොකද ඒ ඩෙන්ගු වල යම්කිසි සංකූලතා ආදී අවදානම් මට්ටමකට පත්වීමේ හැකියාවක් පවතින නිසා. ඩෙන්ගු රක්තපාත තත්ත්වයේ රෝග ලක්ෂණ විදිහට අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. අධිකව ඇතිවන උදරයේ වේදනාව, දිගින් දිගටම වමනේ යෑම, නාසයෙන් විදුරු මස් වලින් ලේ ගැලීම, ඉදිමීම, නිදිමත, නොසන්සුන් බව මෙන්න මේ වගේ රෝග ලක්ෂණ අපිට ඩෙන්ගු රක්තපාත තත්ත්වයේදී ඇති වෙන්න පුළුවන්. ඔබට උණක් වැළඳිලා ඔබ වෛද්‍යවරයෙක් මුණ ගැහෙන ගියාට පස්සේ වෛද්‍යවරයා ඩෙන්ගු යයි සැක කරන අවස්ථාවේදී ඔබට නිර්දේශ කරනවා ෆුල් බ්ලඩ් කවුන්ට් පරීක්ෂණයක්. එහෙම නැත්නම් පූර්ණ රුධිර පරීක්ෂාවක් සිදු කරන්න කියලා. විශේෂයෙන්ම ඇයි මේ රුධිර පරීක්ෂාව ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් සිදු කරන්නේ? ඔබට ඩෙන්ගු රෝගය වැළඳුනොත් ඔබේ සුදු රුධිරාණු සහ රුධිර පට්ටිකා ප්‍රමාණය ශීඝ්‍රයෙන් අඩුවීම සිද්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඩෙන්ගු වෛරසය අපේ ඇටමිදුළු වලට බලපෑමක් එල්ල කරන්න පුළුවන්. රුධිර පට්ටිකා සහ සුදු රුධිරාණු නිපදවන ඇටමිදුළු වල නිසා ඩෙන්ගු ආසාදනයකදී අපේ ඇඟේ තියෙන සුදු රුධිරාණු සහ රුධිර පට්ටිකා ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඒක මොනිටර් කරන්න තමයි, ඒක නිර්ණය කරන්න තමයි වෛද්‍යවරයෙක් විසින් අපිට පූර්ණ රුධිර පරීක්ෂාවක් එහෙමත් නැත්නම් ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් නිර්දේශ කරන්නේ. ඊට අමතරව වෛද්‍යවරයෙක් විසින් ඔබට උණ වැළඳින මුල් දින 1ත් 4ත් අතර කාලයේදී ඩෙන්ගු NS1 ඇන්ටිජන් පරීක්ෂාවක් නිර්දේශ කරන්න පුළුවන්. මෙමගිනුත් ඔබට ඩෙන්ගු රෝගය වැළඳිලා ඇතැයි හඳුනා ගන්න පුළුවන්. ඒත් ඔබට මේ NS1 ඇන්ටිජන් පරීක්ෂාවේ නෙගටිව් වුණා කියලාම අපිට ඩෙන්ගු නෑ කියලා නිශ්චිතව කියන්න බෑ. මොකද මේක දින 4ත් 5ත් අතර කාලයේදී මේක නෙගටිව් වුණත් අපිට රෝගය තවමත් වැළඳිලා තියෙන පුළුවන්. ඒ නිසා ඔබට උණ වැළඳිලා දින 4ත් 5කට පසුව වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනවා ඩෙන්ගු IgM පරීක්ෂාව. ඒ මගිනුත් අපිට ඩෙන්ගු රෝගය තහවුරු කරගන්න පුළුවන්. ඒ වගේම මේ ඩෙන්ගු රක්තපාත රෝගී තත්ත්වයේදී අපේ රුධිර කේශනාලිකාවල කුඩා සිදුරු ඇති වෙලා රුධිරයේ තියෙන තරල කොටස් කේශනාලිකාවලින් පිටතට කාන්දු වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මනා රුධිර පීඩනයක් පවත්වා ගැනීමට අපි ලබා ගන්නා දියර
කළමනාකරණය කිරීම ඉතාම වැදගත් වෙනවා. විශේෂයෙන් අපි වැඩියෙන් දියර ගත්තොත් ඒකත් හානි වෙන්න පුළුවන්. අපි අඩුවෙන් දියර ගත්තොත් ඒකත් හානි වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ දියර වර්ග ලබා දෙනකොට නිසි වෛද්‍ය උපදෙස් යටතේ තමයි මේ දේවල් හැම දෙයක්ම සිද්ධ කරන්න ඕනේ. මේ ඩෙන්ගු වෛරසයේ ප්‍රභේද 4ක් හඳුනාගෙන තිනවා. ඒ කියන්නේ සීරෝටයිප් කියලා කියනවා අපි. මේ ප්‍රභේද එක ප්‍රභේදයක් ආසාදනය වුණාට පස්සේ නැවතත් දෙවෙනි වර වෙනත් ප්‍රභේදයක් ආසාදනයේදී අපිට ඇති වෙන්න පුළුවන් සංකූලතා වැඩි වෙන්න පුළුවන්. ඔබට දින 2කට වඩා උණ පවතිනවා නම් නිසි වෛද්‍ය ප්‍රතිකාරවලට ඉක්මනින් යොමු වීම මගින් මෙම ඩෙන්ගු රෝගයෙන් ඇතිවන සංකූලතා මගහරවා ගැනීමට පුළුවන්. ඒ වගේම ඔබේ නිවස සහ වටපිටාව පිරිසිදුව තබා ගැනීමෙන් මේ ඩෙන්ගු මතුරුවන් බෝවීම පාලනය කරගන්න පුළුවන්. ඉතින් මං හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. මේ වගේ තව වීඩියෝ නරඹන්න මගේ channel එක දිගටම subscribe කරන්න කියලා ආරාධනා කරනවා. හැමෝටම සුබ දවසක්.